පාලු විසල් බංගලාවක හුදකලා දිවියක් ගෙවන ඔහු ප්‍රකට ප්‍රවීණ කෘතහස්ත සිනමාකරුවෙකු වූ රණබාහු බණ්ඩාරතිලකයි. දස වසරක නිහැඩියාවකට පසු නැවත සිනමාකරණයට පිවිසෙන්නට සිහින දකි. අට කොච්චර බංකොලොත් වුණත් නිර්මාණකාරයෝ වෙච්චි අපි බංකොලොත් වෙලා නෑනේ මල්ලි. දිනක් ඔහු වෙත රංගන වරම් පතාගෙන එන රූමත් ගැටිස්සියකි. ඇය නමින් මිහිරි ඡායා. සර් යවමු සරුංගල කියලා මේ දවස්වල හරි ෆේමස් කෙලියක් තියෙන්නේ. ඒකේ රෝසි මිස්ටේක් කරන්නේ මම. පුදුම. සමාව ටීවී එකෙන් දැකලා නැද්ද? ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය. ඉකිලෙන්න ආසයි වලාකුළු අතරින් බැබලෙන්න ආසයි ගගනීරු පෙළසින් වර්ක්ෂොප්ස් ඕන නැහැ. ඇක්ටිං මට nothing. one take okay. ඔහු ගෙවපු සල්ලාල ජීවිතය ගැන කෙරෙන සිනමා පාපොච්චාරණය. අර ගජනායක තියාගෙන පට්ට වේසිවනේ. ස්ක්‍රීන් ටෙස්ට් එකකට කියලා පැරඩයිස් එකට අරන් ගියක මන් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මට ඒව ආරංචි වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. කොහොමදම දන්නවා මගේ ෆිල්ම් වලට ගන්න කුටියොත් එක්ක මම මුදිය ගන්නවා කියලා. තෝ මේ රෝල් කෙල්ලක් යකෝ පායක මුදිලානේ. Dialogue, screenplay and lyrics. දිනලි රොෂාන්ති සේනාරත්න. මගේ හීනේ කවදා හරි ඔස්කා සම්මානය ලංකාවට ගේන එක. මට සර්ගේ ෆිල්ම් එක ඇඩ් කරන්න ඕනේ වෙන්නේ තන්නේ ඒ නිසා. අම්මාන ගන්න ඩිරෙක්ටර් කෙනෙක් බඳින්න ඕනෙම නෑ ළමයෝ. දක්ෂකමයි ඕනේ. Produced by Tushara De Silva. බහින එළියට. ඔකා උනත් කමන්නේ නැහැ වල් නාකියා. තෝගේ කැරක්ටුව මම හොඳට දන්නවා. රංගනය උදෙසා මහන්සි නොවී හාන්සි වෙන්නට වෙරදරන නිලිනංගියෙක්. එරංග සේනාරත්න Cinematic Creation. ඔය මේක එකක් බුදිය ගත්තද? මාව නැති කරගෙන දැන් මම වගේ උන් හොය හොය බුදිය ගන්න යනවද? ඔයාලට ලැජ්ජ නැද්ද රණි? ආමත් ඔයා මගේ වයිෆ් ගෑණියෙකුගේ තොල්පටටයි විස්කි වීදුරුවටයි සංගීතයටයි ජීවිතේ උනත් දෙන්න පුළුවන් කාලයක් තිබුණා. ඔස්කා සිනමාව නිසා නිර්වත් වූ ආත්ම ගෞරවය.